අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්න යන්නේ කිසිම ඇප් එකක් පාවිච්චි නොකර කොහොමද WhatsApp ස්ටේටස් ඩවුන්ලෝඩ් කරගන්න කියන එක. මම normal WhatsApp එක වගේම WhatsApp business account එකකුත් පාවිච්චි කරනවා. ඉතින් මම අද ඩවුන්ලෝඩ් කරන්න යන්නේ මගේ WhatsApp business එකේ තියෙන WhatsApp ස්ටේටස් එකක්. මුලින්ම මම ඒක පෙන්නන්නම්. හරි, මේ වීඩියෝ එකම තෝරගන්නවා. ඊට පස්සේ WhatsApp එක ක්ලෝස් කරගෙන my file යනවා. ඊට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙන තිත් තුන ක්ලික් කරන්න. settings යන්න. මෙතන තියෙන show hidden system file කියන එකේ ටික් එක on කරගන්න ඕන. මම ටික් එක on කරගෙන තිබුණේ. ඉතින් ඔයා මේ ටික් එක on කරගෙන නැත්නම් on කරගන්න. හරි, ඊළඟට back වෙන්න. internal storage ක්ලික් කරන්න. මෙතන තියෙන්න ඕනි Android කියලා ෆෝල්ඩර් එකක්. ඉතින් ඊළඟට ඒ ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. ඊළඟට මීඩියා යන්න. මෙතන ෆෝල්ඩර් දෙකක් තියෙනවා. එකක් com.whatsapp කියලා. ඒ කියන්නේ මගේ normal WhatsApp එකට දාලා ෆෝල්ඩර් එක තමයි මේක. අනිත් එක com.whatsapp w4b කියලා. ඉතින් මෙතනින් com.whatsapp w4b කියන ෆෝල්ඩර් එක තමයි මගේ WhatsApp business account එකට දාලා ෆෝල්ඩර් එක. ඉතින් මම මේක ඕපන් කරගන්නවා. මේ ෆෝල්ඩර් එකත් ඕපන් කරගන්න. ඊළඟට media කියන ෆෝල්ඩර් එක ඕපන් කරගන්න. හරි, දැන් status ෆෝල්ඩර් එකත් ඕපන් කරගන්න. මේ දැන් තියෙන්නේ මගේ WhatsApp business account එකේ තියෙන මම බලපු status video. දැන් කරගන්න ඕන මෙතනින් මට අවශ්‍ය වීඩියෝ එක හරි ෆොටෝ එක හරි තෝරාගෙන කොපි කරගන්න එක. මම වීඩියෝ පටන් ගද්දිම ඔයාලට වීඩියෝ එකක් පෙන්වන්නේ. ඉතින් අන්න ඒක තමයි මම දැන් කොපි කරගන්න යන්නේ. මෙතන තියෙනවා මේ වීඩියෝ එක. මම ඒක දැන් කොපි කරගන්නම්. හරි, ආයෙත් බෑක් කරලා මුලට එන්න. හරි, ඊට පස්සේ මම මගේ SD card එක ඕපන් කරගෙන copy here කියන තැන ක්ලික් කරනවා. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ෆෝන් එකේ ගැලරි එකට මේ වීඩියෝ එක සේව් වෙලා තියෙනවා. ওই විදිහට තමයි එතකොට ඇප් එකක් පාවිච්චි නොකර WhatsApp ස්ටේටස් ඩවුන්ලෝඩ් කරගන්නේ. හරි, මම හිතනවා ඔයා අලුත් දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. තවත් මේ වගේ අලුත් දේවල් ඉගෙන ගන්න channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.